විශේෂයෙන් කොළඹෙන් එළියේ ඉන්න ළමයි එනකොට දෙමව්පියන්ගෙන් ලැබෙන තියෙන සපෝට් එක ලැබෙන තරමට තමයි ඒ දරුවට කොළඹට ඇවිල්ලා සෙටල් වෙන්න ලේසි මාර්ගය නේද? ගොඩක් වෙලාවට ගත්තොත් මේක අවුස්ට්‍රේෂන් වෙන්නත් පුළුවන්, කොළඹ වෙන්නත් පුළුවන්. සමහරක් ඒ කියන්නේ ෆැමිලිස් ඉන්නවා, ඒ කියන්නේ සල්ලි වලින් ටිකක් අමාරුයි. ඒකින්ද සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කරන්නේ ඉස්කෝලේ අර ක්‍රිකට් එක ඉවර වෙච්ච ගමන්ම ඒ ආර්ථික අපහසුකම් හින්දා ඒගොල්ලෝ සමහරලාට අර ළඟ තියෙන අවස්ථාව බලනවා. ඒගොල්ලෝ බලනවා හරි මට කොහෙන් හරි ජොබ් එකක් කරගන්න පුළුවන්. ඒ වගේම රට යන්න පුළුවන් මොකක් හරි. ඒකින්ද ඒ අර ළඟ තියෙන අවස්ථාව බලනවා මේ තියෙන ඔපචුනිටි එක දිහා බලන්නේ නැතුව. මම දැන් ඒකින්ද මට හිතෙනවා ඒ කියන්නේ මම දන්න ක්‍රීඩකයන් ගොඩක් උනත් මිස් වුණා කියලා. ඔපචුනිටිස් කියනේවා දැන් සෑහෙන තියෙනවා. අනිවාර්යයෙන්. මොකද දැන් ක්‍රිකට් ගියොත් එහෙම දැන් ඒ දවස්වල වගේ නෙමෙයි දැන් ලීග්ස් තියෙනවා, නැෂනල් ටීම් උනත් තියෙනවා. ඒ වගේම දැන් ක්‍රීඩා කරොත් එයාට ඕස්ට්‍රේලියා යන්න පුළුවන්, ඉංග්ලන්ඩ් යන්න පුළුවන්. මම දන්නේ ඒකින්ද ඒක නැති කරන්න හොඳ නැහැ ක්‍රීඩකයෙක්ට. මොකද ක්‍රීඩාවතින් ඉහළට යනවා කියන්නේ විශේෂයෙන් අපේ වගේ රටක ඒ යන එක්කෙනාට හොඳ අනාගතයක් තියෙනවා. ඔව් ඉහළ ස්ථානයකට යන්න පුළුවන්.